පාන්දර අමාවස්‍යා පොඩි බඩගින්නකුත් ඇවිල්ලා අපි ගියා මේ තේ එකක් බොන්න ගිහම මෙතන මේ පොඩි පරිමාණයෙන් කරගෙන බේක් හවුස් එක සුපිරි කෑම. ඒක කයි හැබැයි මේ පන් වැලිමලක් තියෙනවා ඉස්සර වැලිමලේ තිබ්බ මොනවද මතකයි. ඔව් අම්මලා ඉන්නතුරු අයවැය තිබෙන පර කියවීමේ අද අපි යනවා ලංකාවේ තියෙන අපායක් බලන්න. අපාය දැකලා නැති කට්ටිය බලන්න මේ වීඩියෝ එක අන්තිම වෙනකන් අපාය. අතරම මෙහෙම අපායක් තියෙන්නේ ලංකාවේ දකුණු ළඟේ තමයි. මම මේක වලින් නමුත් මගේ ටිකේ මගේ සතුටට ගෙන තිබ්බා. අපි යම් බලන්න මේ අපාය කොහොමද තියෙන්නේ කියලා. මුලින් ඉඳන් හොඳට බලන්න. හරිද? මෙන්න මෙතනින් තමයි ඇතුළට යන්නේ. මේ කොහොන්නේ වැවුරු කන්නල පාන්සලේ තමා මේ අපාය තියෙන්නේ. ඇත්තම අපාය වගේ. මෙන්න මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. එහෙනම් බලමුකෝ. නගර බස් යනවා අපිට. ඒකට ගහලා ඉඳලා කපනවා දෙකම වැන්දි. ඇත්තට මේ වගේ දඬුවම් දෙන්න ඕනේ ලංකාවේ මිනිස්සුන්. අපාය. waiting. They can see the for that मैं सकती हूँ ढाबा ये आप सकते को भी कर देंगे अभी इधर भी देवा वाला ये मतलब साधा නමුත් हम यात्रा में अब तक कहला नहीं सर चुटा मैं ada sabunnya kan karena lagi ini boleh ini sabunnya kan ada baru deh ඒවා ටික බාගෙන ඉන්නේ කරන්නේ දුකෙන් පිරුණු පානි විස්ස නිරයෙන් පදති කර පානි විස්ස කියලා දෙනවා මේ අපායක්. කොරවද ඇදූ බෙදු මාපියන්ට සලකන්නේ පානවල ආදරණීය දෙමාපියන් සේපත් කරනවා. පින්නන මොහොතක් ගන්නට වෙනවා. ජීවිත ගමනකට එක්වන්නට ලැබෙන. අපේ ආසියාවේ විශාල මනෝමුදකටම වහන්සේ හැටියට
පොඩි අලියෙක් නේ. තමයි වගේ. අර අරකින් තමයි නගින්න තියෙන්නේ. ආදරණීය දෙමාපියන් තේපත් කරලා පින් අනුමෝදන් කරන්නට මතක් වෙනවා. නන්දසෙන් පැමිණෙන පින්නතුන්ගෙන් ලැබෙන වෙන මුදල් ඉතින් මේ විදිහට අපි අපාය බලලා එළියට යද්දි මෙන්න මේ විහාරේ තියෙනවා කෞතුකාගාරයක්. අපි ගියා කෞතුකාගාරයක් බලන්න. කෞතුකාගාරේ ගොඩාක් කෞතුක බලන්න තිබ්බා. අපි ගිහින් බලමුකෝ මොනවද තියෙන්නේ කියලා ටක් ගාලා. ඉතින් මේ ආව පැත්තෙන් බලaya. මැටි බාජරනේ ඉස්සර කාලේ භාවිතා කරපු පාත්‍රනේ. පොල් කටු කේතලයක් තියෙනවා. මේ ඔරලොසුත් දන්නේ නැහැ මේ වයින් කරන්න ඕනේ. ඔරලොසුත් දන්නේ නැහැ මේ කරපන්න මොකක් කරේ තියෙන්නේ වයින් කරන්න ඕනේ. Fotos. Ada juga karya untuk sudah medina. Melan, apa nama mesinnya kerja kan papi sih ada yang kerja ini. Me printing mesinnya amang kita. Mutranya ante kisram printing mesinnya. Curi kopinya. मैं टाइप राइटर से तीसरा कीबोर्ड ने मैं कितना टाइप खुद को बांध ही रहना है वाले मैं बताओ ठीक है මේ වෙන්න මේක තමයි මතක තියාගන්න තපුණු ලකේ ගියත් වැවුරු කණ්ඩල විහාරයට ගොඩ වෙලා මේ ටිකත් බලලම යන්න. ඔයාලත් එක්ක යන පොලිත්වන්ට වගේම වැඩිහිටියන්ට මාරම වැදගත් මේ පන්සලෙන් අපිට එකතු කරගන්න දේවල්. එහෙනම් අපි අපේ channel එකෙන් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා ඔක්කොම සුබ දවසක් වේවා කියලා සමු ගන්නවා. ජය වේවා.